ඊට පස්සේ දැන් ණය ගෙවන්න නැති වුණාම දැන් තියෙන ඩොලර් ටික ණය ගන්න ඕනේ නම් බඩු ගේන්න පුළුවන්. ඔක නේද අලුත්යක් කරන්නේ. ඒ බඩු ගේන්න පුළුවන්කම තියෙද්දිත් යාකරපදේ තමයි බඩු ගේන්න යන මුදල් ප්‍රමාණය තෙල් මිල වැඩි කරා. තෙල් මිල වැඩි කරේ තෙල් මිල වැඩි කරාම තෙල් පරිභෝජනය අඩු වෙනවා. තෙල් පරිභෝජනය අඩු වුණාම තෙල් සඳහා අපේ මිලියන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම තමයි වෙන්නේ. කියන්නේ ජනතාවගේ ආර්ථික අකුරල ජනතාවට තියෙන දේවල් අඩු කරලා තමයි මේක බේරුව කියලා කියන්නේ. එහෙම තමයි අපේ රට තිබුණේ. ඒ ආර්ථික පැත්තේ. මතක නේද පාරක් කොටාවේ ගොනේ. එහෙම අදපු අවුල් ජාතකයක් තිබුණා. ඊළඟට අපේ පරිපාලන රාජ්‍ය පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා විනාශ වෙලා. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ වංචා දූෂණ හොරකම පිළිලා රට ගන්නවකම තිබ්බා නැත්නම් එතන එහාට යන්න පුළුවන්කම නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් වංචා දූෂණ හොරකම තිබ්බා. තිබ්බ පළවෙනි පියවර දෙක තමයි එකක් මහ බැංකුවක් සම්බන්ධ කරගෙන සකසවලගේ ආයතන දිනවනේ ඔෆිස් ආයතන වගේ. ඒගොල්ලෝ කවුරුත් කරනවා ලෝකයේ මේ වගේ අරුමුදයකට කියලා මෙතරම් ඉක්මනින් අරුමුදෙන් උදාහරණ රටවල් නැහැ කියන්නේ. අපිට ගෞරවය තියෙනවා. අපි එහෙම කරගත්තා. ඒ කරගත්තේ නිකන් නෙවෙයි අර අයනිකම්සිංහ මහත්තයාගේ කාලේ අර ජනතාවට දාපු සමාන තාන්ති ගොඩක් අපි අඩු කරලා. අපි ඒ ප්‍රශ්න තීන්දුව වාහන ගේන්න ඩොලර් බිලියන 1.2ක් වගේ මුදලක් වෙන් කරන් තියෙනවා. මේ වෙනකොට ඩොලර් බිලියන 1.9ක් දක්වා දැන් බිලියන 2කට එකතු කරනකොට වාහන එයිලා තියෙනවා තේරිස් වුණා කියලා. ඒතර වාහන පිළිපුරාට පසුබසිතේ තෙල් පරිභෝජනේ තව වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට තෙල් සඳහා ගෙවන ඉරගන්න මුදල් ප්‍රමාණය වැඩි කරන්න තියෙනවා. මේ කරලා තියෙන ප්‍රශ්නයක් වෙනවා. අපේ රටේ විදේශ සංකීත ආරක්ෂා කළ ශක්තිමත් කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ බදු මුදල් එකතු වුණේ ආවේට අපි පෞගේ බලන්නේ කියලා බදු මුදල් එකතු කරා ආදායම් බදු, රේගු බදු, සුරා බදු අරිට එකතු කරා ඉලක්ක වන්නල කියලා අපි නැතු දැනට අදට සාපේක්ෂ නෙවෙයි. අපි හිතියේ තාමත් නරක දැනක. විපක්ෂ හිතන් හිටියේ ආපෝ තෙල් පොලින් එයි කියලා. එහෙම තත්ත්වයක් තමයි ඇත්තටම තිබුණේ. රයිල් වික්‍රමසිංහ කාලේ කොට මතක නැහැ මොකද කිව්වේ? රයිල් වික්‍රම හැමතිස්සෙම කියනවා ලබන සද්දක මීට වඩා අමාරුයි කියලා. එහෙම කිව්වේ. රයිල් වික්‍රම උදාහරණයක් කිව්වේ කොට මතක නම් අපි දැන් මේ ලංකාවෙන් දරුව වඩාගෙන වැල් පාලනය යන්නේ කියලා. අර හොනෝට එකක් මතක් කරන්නේ. වැල් පාලනය යනකම මං හිටියේ. එයා කිව්වා අපිට කොට මතක නම් අපේ ආර්ථිකය ගොඩ එන්න පුළුවන් වෙන්නේ 2048 කියලා. එච්චර කල් දාලා තිබුණේ. අනිත් පැත්තෙන් ඔබට මතක නම් එයා කිව්වා අපිට මේ පොත සාකච්ඡා කිව්වා අපිට මේ රටේ මේ අරුබුදෙන් ගොඩ එන ණය ගෙවා ගන්න අපේ රටේ සමහර ආයතන විකුණන්න වෙනවා කියලා කිව්වා. ප්‍රසිද්ධ කිව්වා විකුණන්න වෙනවා කියලා. හැබැයි අපි කිසිවක් ඉක්කෙත් නැහැ. රට වැල් පාලනය ඉල්ලුවෙත් නැහැ. මිනිස්සු මත බර පැටවෙත් නැහැ. අපි ක්‍රමානුකූලව මේ ආර්ථික ශක්තිමත් කරගත්තයි. අපි හිතන්නේ ඒක මේ වෙලාවේ අපි ගත්ත ලොකුම ජයග්‍රහණයක් කියලා. දැන් අපිට බය නැති වෙන්න පුළුවන් අපි ඉන්නේ ශක්තිමත් ආර්ථික පදනමක්. හැබැයි මේකේ ගෞරවය ලැබෙන්න අපි රටේ අපි වංචා දූෂණ අපරාධ කියලා ආයුධයන් කරන විශ්වාසයක් කරන අපට පුළුවන් වෙලා තියෙනවා සාපේක්ෂව. ඒක ජයග්‍රහණයක් නෙමෙයි. දැන් ප්‍රණායකයන් සිතන අයක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 2028 නායකයන් පුළුවන් නේද? අපි දැනුත් සමහර ණය යොමින්නේ. අපිට ණය වර්ග දෙකක් තියෙනවා. එකක් ද්විපාර්ශ්වික ණය අනික බහුපාර්ශ්වික ණය. අපි දැන්ට බහුපාර්ශ්වික ණය කියනවා ණය සාමාන්‍ය යොමින්නේ. අපිට ගන්න තියෙන්නේ ද්විපාර්ශ්වික ණය දෙකම රටවල ගත්තා. ඒ නිසා දැනුත් අපි කියනවා නම් අපිට ඒ කියවන එක අමාරුවක් වෙන ඒවා ගන්න පුළුවන්. අභියෝගයක් කියන බව කියනවා නමුත් අපි හිතනවා අපි කරගන්න ඕන කියනවා. ඒ නිසා දැන් සම්පූර්ණයෙන් ආර්ථික සමාජීය වශයෙන් විනාශලා තුච්ච රටක් තමයි අපි මේ තත්ත්වයට පත් කරගන්නේ. ඒ නිසා අපි හිතනවා මේ ගෙවිච්ච අවුරුද්ද දෙකෙන් අපේ රටට ඉතාම සිරිමත්ව අවුරුද්දක්. අපි රටේ තිබිච්ච රටක් ආපහු ඉන්දුවල රටක් අපි හිතනවා ශක්තිමත් කරගන්න. අපි ආර්ථික ශක්තිමත් කරන අමතර අවුරුද්දක් ආර්ථික ශක්තිමත් කරන අතරම අපි පොදු ජනයාට සහන දීලා තියෙනවා සැලසුම් තමයි. සෝදානකාර මොනිකෙන් කොට කරගෙන පෙරගස ගන්න ඕනස. ඒකට අපි කිව්වොත් එහෙම අපි රාජ්‍ය සේවයේ ගතු ප්‍රතික්‍රියාවක් කරන්න උදේ සැලසුම් අපි දන්න කාරණා තමයි උදාහරණයක් 15 කාලේ එහා වගේ රාජ්‍ය සේවකයන්ගේ විවිධ පුරාපුරා දීමනා නිසා රාජ්‍ය සේවකයන්ගේ ගතු ප්‍රතික්‍රියාවේ
පොඩි දීමන සැලසෙර දුන්නොත් උනාත් වෙනවා ඕන දිවි. හැබැයි අපි මොකද කරන්නේ සරේ මූලික වැටුප වැඩි කරනවා. ඒ මූලික වැටුප වැඩි කරාට පස්සේ ඒක මත විශ්වාසයට වැඩි වෙනවා, දීමන වැඩි වෙනවා. එහෙම. ඒක දුක කවුලකට ලොකු දෙයක් දරුවන්ට පොත්පත් ගන්න. මම මේ මතක් කරන්නේ නැත්නම් අර කියවලෙන් අපි මතකෙන් ගිහින් ඒ අතර තෝරාගත්තු ළමයි කණ්ඩායමකට හරි සෞන්දර්ය මන්ත්‍රියත් වෙලා සපත්තු ගන්න කියලා තහමුදලත්. ඒක අත්‍යන්ත අපි ගොඩක් මේ දුප්පත් රැගෙන වගවට රෝගීන් දීමන වැඩි කරා ආබාධිත අයගේ දීමන වැඩි කරා හැමෝටම ඒක වැඩි කරා. දැන් මේ සැරේ ගත්තොත් මහවල වැඩි කරා. විශ්වවිද්‍යාලවල තරුණකට ආලා තිබ්බා විශ්වාසයට පහවස් නිසා. ඒකේ ජීවත් වෙච්ච ඉතින් අපි දීපුදින් අපි පොරොන්දුවක් මේ විශ්වාසය පවසනවල අපි ඒ දිනුව වරකට ඒක මන්දිරක පාවිච්චි කරන්නේ. ජනාධිපති මන්දිර පාවිච්චි කරන්නේ. අපි ජනාධිපති මන්දිර 11 දුර රටට තිබුණා. ඒකේ නෝරේක තියාගත්ත ඒක මානවකම දුප්පත් තියාගන්න කියලා පොඩක් පෙරහැර කරලා දුන්නාට පස්සේ සංසභාවට දෙන්නේ ඒක දිනසක් තියාගන්න ඕන තිබුණා. අපි ඒක අඩු කරා 803ට. 800ට උපදේශක 39කට විතර ඉන්න කමසින්. අනුසතටින් 5 දෙනයි වැඩ කරන්නේ ස්විච්චාව. ඔබ පසට පාකවත් ගන්නෑ. ඒ විදිහට ගොඩක් අපි අඩු කරමින් ඉන්නවා. වියදම් ගොඩක් අඩු කරා. දැන් රයිනල් කමසින් මහත්තයා හිටපු අවුරුද්දකට පොඩක් වැඩි කාලය තුල විදේශ සංචාර 24ක් ගිහින් තියෙනවා. පිරිස 380ක් ගෙනත් දෙනවා මන්ත්‍රීවරුන්ට බදු රහිතව. ඒ වාහනේ වියදම වාහනේ මිල වටිනාකම මන්ත්‍රීවරුන්ට තුපෙන් කපා ගන්න. මුලින්ම තිබුණේ අපිටත් වාහන මොනයි? වාහනේ වියදම නැත්නම් වාහනේ මිල වටිනාකම මන්ත්‍රීවරුන්ට තුපෙන් ටික ටික කපා ගන්න. අවුරුදු 6ක් කපා ගන්න. එතකොට මන්ත්‍රීවරුන්ට වාහනේ අයිති වෙන කොච්චර කල් ගියාමද? අවුරුදු 5ක් ගියාම තමයි අයිති වෙන්නේ. එතකන් අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුව. 100ක් 100 ගන්න. ඒක ඔකට කොන ගන්න. මේක විරෝධී නෙමෙයි. මේ විරෝධී වුණාට අවුරුදු 6ක් නේද ඒකට යන්නුනේ. ඒක ඔකට කොන ගන්න. දැන් මේ කෑ ගන්න එක නැති නිසා. කියන්නේ පාර්ලිමේන්තුව වාහන ගොඩක් පරණයි දුන්නට ඒවල වාහන දෙන්නා අපි. ඒකටයි മന്ത്രിවරුන්ට වාහනයක් අවශ්‍ය മന്ത്രിවරුන්ට එමුතුන්ට වාහන ඕනේ දැන් අහන්නත් වාහනයක් තියෙනවා යෝජ්‍යන්තර වාහන ඕනේ අමතක වාහනයක් තියෙනවා දැන් മന്ത്രിවරුන්ට වාහනයක් අවශ්‍ය නම් ඒ മന്ത്രിවරුන්ට අපි සිවිල් ප්‍රොෆෙෂන් විශ්වාසය කරලා දෙනුම්කට දැන් ජාති ප්‍රසන්නය කියලා කියන නිසා අපි කරනවා ආකාර සමාජවලට එහෙම ගත්තම මොනවාද කෝගේ චෞදතුලාගේ අපි වැඩි ඉච්චකට ලංකන් ගොඩාක් ප්‍රචාරයේ ස්ථාවර කරලා ලංකාවට සාහිත්‍ය දීලා අපි නැවත විවෘත කරලා ව්‍යාපාර අධ්‍යයන කරන්න අරගෙන රටේ ජීවිතේ නැවත පටන් ගන්න අවුරුදු ගණනක්. ඉතින් අපි දැන් මේක ටැග් ගානක් ප්‍රශ්න කියනවා. ඊට දැන් අධ්‍යාපනය වෙනස් කරන කියලා කියනවා. සෞඛ්‍ය සේව සඳහා ඒකට උගා විශ්වාසය. ඒ නිසා අවබෝධ කෙනෙකුට අවංක බලන ආනුදියා හොඳයි ඕනේ කොට විශ්වාසය දැක්වනවා කියනවා අපි සැලසුමක් පිළිවෙල වැඩි කරගෙන යනවා. හැබැයි අපෝල කවුරුද දන්නවා අපිට මේක කරන්න සිදුවා තියෙන සරලවලිය අපි මොනිප අභියෝගනාවක් තියෙනවා. හරි නේද? උදාසීනව වෙනනම් ලෝකේ අභියෝගයක් තියෙනවා. ආර්ථිකයේ රසන කරන අභියෝග මොකද? අපි එනකොට ජාතක මූලාන්තරයක දාපියුස්ම ඒ මුස්ලිම්ට කඩන්න බෑ. ඒක අපට අයින් වෙන්න බෑ. ඒ මොකද කියන්නේ තමයි මේ රටවල් යුරෝප රටවල් වල රටවල් කොහොම අපි ගන්න සැකේතුත් එහෙම අපට රට බාධා කරන්න වෙන්නේ. නිසා සිතුනා ජාතක මූලාන්තරයේ දාපියුස්ම එක්ක කරලා වැඩ කරන්නේ. ඒක වාසියවසේ දෙනවා තියෙන්නේ. වාසියක් තියෙනවා උරාද උරණින් මිලිමීටර කෙනෙක් ගොඩනෙ 300 වගේ පොඩි ගණන් හම් වෙනවා. ඒක පොඩි වාසියක් තියෙනවා. අවශ්‍ය තමයි ආර්ථිකයට ඇතුළත් අපේ සමාජ බිඳු ගන්න අමාරු නම් එකකින් අදලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් ජනතාව සාහනයෙන් ගියාම සාහන දීම කරන්නේ. එහෙම කියන්නේ අපි රාජ්‍ය සේවාවක් කරනවා නම් බදාගෙන කරනවා නම් රාජ්‍ය කොමිසම තියෙනවා කොමිසමේ අනුමැතිය නැතුව මුත් කරන්නේ. අධිකරණයේ පත්‍රයේ මාරුකම් සියල්ලටම වාදයන් පොත අධිකරණ සේවා කොමිසම තියෙනවා. අධිකරණ සේවා කොමිසමේ අවසර නැතුව එකම කාර්ය නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ.
නීතිපතිවරයන් වරු කරන්න බෑ. අපිට ඕන තරම්. එහෙම තියෙනවා. ඒතකොට ඒ නිසා අපිට මේ පැරණ ආචාර්යත් එක්ක පැරණි අය ඉන්නෝ සමාජයට පැරණි වැඩ කරන අනිවාර්ය කරමුවත් අනිවාර්ය කරා බර වාහන වේතුන්ට ෂීට් පිල්ට් එක අනිවාර්යෙන් දාන්න. අපිට නිකන් වලට පස්සේ තියෙනවානේ සමහර ගත්තොත් එහෙම නේද ආන්දු සමහර දේවල් කරනවා නිකන් මේකවත් මම ධර්මයේ කියලා. ඒතකොට අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ අපි තරමකට කරගෙන හැබැයි මෙන්න මේ යක්තිය අපිට කිසියම් බාධාක් නෙවෙයි බාධා එක්කයි බාධා කරගෙන දෙන්නේ ඒවා වෙනස් කරගන්න නම් තව කරුණු ජාලින් තමයි වැඩ කරන්නේ. එතකොට අපි දන්නවා කෑ ගන්නවා මෙන්න මේ ආණ්ඩුවට අලියෙක්වත් බේර ගන්න බෑ අලියෙක්වත් රකින්න තීරණය නැහැ කියලා ආණ්ඩුවට බයිනවා කවුද පරිසරයේ අලියෙක් ගමකට පැනලා ගහ මිනිස්සෙක් බලන්න ගමේ මිනිස්සු කියලා පාල යනවා මේ ආණ්ඩුවට මේක බේරන්න බෑ මේ අලි ගම් වලට පැනලා මේක බේරන්න බෑ කියලා කියනවා. ඒකට දෙකකින් ප්‍රශ්නයක් තියෙනවා. අපිට ಅದು ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අලින්ද කියලා තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ මිනිස්සු. ඉතින් මිනිස්සු පොගේ කාලේ ගත්තොත් ඇත්තටම දේශපාලන බලවට ප්‍රශ්න ඒවා තියෙනවා. සමහර ඊළඟ ආරවුල් ඒ වගේ ඒවා. ඉතින් ඒ නිසා අතීතයෙන් අපිට කොහොම කරපු සමහර ප්‍රශ්න ඒවත් ඉස්ලාම් උත්සාහ කරගෙන මොකද මම කලින් කිව්වා රාජ්‍ය සේවයේ විෂමතා ඒවා අතීතයෙන් අපිට කොහොම කරපු ප්‍රශ්න ඒක දැන් අපි අරන් දුන්නා. එතකොට ඒ දුෂ්කරතා මැද තමයි අපිට වැඩ කරන්න සිද්ධලා තියෙන්නේ. පැරණි සම්ප්‍රදායික දේශපාලනයේ ප්‍රතික්ෂේප කරේ දරුණු විතරක් නෙවෙයි උතුරේ ප්‍රතික්ෂේප කරා පටන් ගන්න තියෙනවා. කලින් දෙවිතුවක් නගම නැසන පටන් ගන්න තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට විපක්ෂ පිළිබඳව විතරක් කලබල වෙන්න දෙයක් නැහැ කියලා. දැන් විපක්ෂයේ දැන් සමහරවිට හිතන විපක්ෂ පොඩි ගෝසාවක් තියෙනවා විපක්ෂ කණ්ඩායම. ඒ වුණාට ඒකට අපි කලබල වෙන්න ඕනේ නැත්තේ එහෙම වුණාට ඒකට බිමේ බලයක් නැහැ. බිමේ බලයක් නැහැ. ඒකට යාන්ත්‍රණයක් නැහැ. සංවිධානයක් නැහැ. එහෙම සංවිධානයක් නැහැ. පිරිසක් එකතු කරන්න බැරි නෑ වුණා නේද? චන්දරෝ කරන්න සහ නම් මොකක්ද කරන්නයි කියන පදනම. මේ සමහර දේශපාලන කෙනෙක් තමයි මම කොහොමද කරන උදේ අපි චීනෙත් එක්ක සංගරපු ගියුස්මක් තියෙනවා ඒ ගියුස්මක් හම්බන්තොට ඒක පිළිබඳව කරන්න. ගොඩක් තුනක් එකක් ඒක. ඒක අපිට ගන්න පුළුවන්. මම પહેલા ටික දවසක් ගොඩක් දුර්වල වුණා. දැන් අපි ආපහු පටන් ගන්නවා. ඒ නිසා ඒක රටේ දැනුත් වැඩ කරනවා. කොට රටේ විනාශ ගුණවර්ධන ව්‍යාපාරයක් වෙලේ රට පිළිවෙලක් කරන පිළිසුදු කරන ව්‍යාපාරයක් ඒක අපි ලබන උත්සාහ ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඡන්දය කියනෝනේ කාරණේන පොදු ඡන්දය කියනවා ඒක අපට ප්‍රශ්න නෙවෙයි ඒකේ තමයි ඉන්නේ. ඒ නිසා ඒ දාට සම්බන්ධයෙන් ගතම එකක් නිසා ඒක ටිකක් අපිට තියෙනවා. ඉතින් ඔන්න ඔය වැඩ ටික අපිට ලබන මාසේ සාහිත්‍ය කරන්න තියෙනවා. ඒක අපි හිතනවා ක්‍රමානුකූලව ඉදිරි කාලේ තෝරන කරගෙන අපරාවතු තව 4ක කාලයක් තියෙනවා. වැඩ කරන්න මහන්සිලා ඒ කාලයකට ලොකු වෙනසක් කරන්න ඕන කියලා මට හිතෙනවා. ඒ නිසා මට හිතෙන්නේ අපිට අපි දැන් අපේ රටේ හැමතැනම විවිධ මත තියෙනවා. විවිධ මත තියෙනවා. ඒකේ කාටි විවිධ මත තියෙනවා. විවිධ විවේචන තියෙනවා. අපිට කිසිම අඩුපාඩුවක් මොකුත් නැතුව ආණ්ඩුවක් කරන්න අමාරුයි. වැඩ කරන්න බැරි අදපස්වීම වෙනවා. අඩුපාඩු වෙනවා. උත්කල අඩුපාඩු තියෙනවා. හැබැයි අපි විසාහිත කරන මොකද්ද? අපි වැරදි කරන්නේ. අපි යකින් අඩුපාඩු කරන්න පුළුවන්. අපි වැරදි කරන්නේ. අපිට වරදින්න පුළුවන්. අපි වැරදි කරන්නේ නැති ආණ්ඩුවක් කරලා තියෙනවා. ඒ සාහිත්‍යය තියෙනවා. අපිට අපිට වෙනස් කරන තියෙනවා කරන් තියෙනවා. අලුත් සමාජයක් හදන්න. අනේ අලුත් සමාජය හැදීම සඳහා කටයුතු කරන්න යන්න. ඒ සඳහා අපිට විවිධ බාධක මතුවෙන්න පුළුවන්, දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. එතකොට අපේ වගකීම තමයි මොකද්ද? යන්නේ විශ්වාසයෙන් ඉන්න. අපි මේ ගමන මේ වැඩේ කරන්නේ නැත්නම් අපි කාටවත් පුද්ගලිකව බලාගෙන නෙවෙයි. සෞදු ගෞරව කවුරුත් දන්නවා. එහෙම රටක් එක රැයින් ගොඩ නැගෙන්නේ නැහැ කියන්නේ. අලුත් සමාජයක් අලුත් රටක් එක රැයින් ගොඩ නැගෙන්න බෑ. කාලයක් අවශ්‍යයි ඒකට. අපි ගත්තොත් ලෝකයේ තියෙන දියුණු රටවල් අරන් ඒ දියුණුවට මොන පැත්තකින්ද? අනවාදී පැත්තෙන් වා සමාජ පැත්තෙන්. ඒ සඳහා මම දිනාටම ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරමින් ඔය දස් දෙකකින් අවසන් කරනවා.
වර්ධන වේගය පෙන්වනවා. මේ ඒක අපේ අංක එකේ වැඩි. There are two areas. When you say that, there are two ways to stop it. One is with fear. That means if the people they do it, they fear from the law or maybe the other side of stop persons, they have to stop. That is one. The other thing, it has to come from the heart, from the person inside. But to make it, it's not an easy way of doing it. But we have a plan, or maybe I suggest one thing. Maybe you have to implement in the schools or universities as a subject or as a maybe any kind of put to the students to bring them for the next 3 years. When you have the next election, the kids they will be ready. They learn this is something that we are doing incorrectly in the country. That they will come from the heart. But it has to be done from the bottom, from the babies, womb. From the late womb, we have to teach them from the womb. The child has to stop it. But we cannot do it for the next 3 years or 4 years, for the near future. But this might be a good idea. Maybe you can start it by teaching the kids, the schools and the universities. That is one thing. The next thing I want to say that about the fear, equality or maybe the phobia. We have to take the phobia from the people. To take the phobia, I don't speak single other languages until I leave from the school. Since I was in the school, I was always speaking Tamil. When I left the school only, when I went to the university only, I learned how to speak Sinhala language. I managed to talk with the people in Sinhala afterwards. What I'm saying now, is there any way, or you can implement, maybe you can move the students from one area, maybe from north to the south, or maybe from eastern province to the south. You can swap the students back and forth, and maybe like camp, 1 month camp or 2 weeks camp. They can learn the other languages, learn the other culture. Yusuf Sambade, India, Africa, Sambade, අරගෙන ගන්න පක්ෂයක් වශයෙන් මම හිතන්නේ මේ වෙනකන් සම්බන්ධ උත්තරය තියලා නැහැ කියලා. මේ ඊළඟට මම වැඩසටහන බැලුවා මේ ගුවයිනි ඒ නාලිකාවක සිටියමක් අරගෙන තිරුණාමලේ ප්‍රදේශයේ මෙන්න මේ වගේ ඉන්දියාව තියලා තියෙන මේ ප්‍රදේශයේ කියන්නේ ලංකාවේ තිරුණාමල දිස්ත්‍රික්කයේ ඉන්දියාව තුලා තියෙන දැන් ඒකම මේ අරමුණක් කරගෙන දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ගොඩනැගෙන උත්සාහ කරනවා. මම හිතන්නේ ඒ වෙනුවෙන් NPT එක වශයෙන් මම ඒක වශයෙන් කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රකාශයක් කරනවා. මම හිතන්නේ මොකද සහෝදරයන් දරන්නේ මේ සම්බන්ධයෙන් මතේ. පළවෙනි තමයි අපි ලෝක රටවල් එක්කෙන් ගම්තුරු නොකරන ලුකුත් නේ. ක්‍රීඩාවක් නම් අපි පහර දෙන පන්දුක් තියෙනවා. පහර දෙන තට්ටුවක් දාලා කඩළු කරගෙන පන්දුක් තියෙනවා. ඉදෙල්ලියම පන්දුක් තියෙනවා. අපි එනේන මොඩල් ගහන්නේ නැහැ. මොකද එනේන පොල් ගහන්න ගියොත් එහෙම ඒක ක්‍රීඩාවේ වැරදි ලක්ෂණයක් ඒක. සමහර පන්දු තියෙනවා අපි පහර දෙන්නේ නැහැ මුත් නැහැ පිටුස්සලා යන්නම අපිට පුරුදු වෙනවා. ඒක පන්දු වලට පිටු දාලා ක්‍රිකට් දෙන්නේ. ඉතින් ඒ නිසා ඔය පොත්තිවිල අල්ගම ප්‍රදේශයට වීසා නැති කටි වැඩි එල්ලනවා. මේකට මොකද එක්සන් ගන්නේ? මේක ලංකාවට විතරයි මුස්ලිම් අයට දමලාට සිංහලට විතර නෙවෙයි. මේ ප්‍රශ්න වැඩි වෙනවා. මොනවා එක්සන් අල් තියනවාද? මේක මෙහෙම මම දන්නේ විදිහට නම් සෞදරකරන නවස්කාහිපාල කොල්කත්තාවේ තිස්සේ ඉස්පතික් කරලා ලාකාට ඉස්ලි සෞදරකේ වෙච්චේ මේ මම කොයි ඉලිනොයි කොයි අසෙකරන්නේ අසෙකරන්නේ දැන් සෞදරකේවා සමහර නීති කටයුතු කරන්න අපි ආයතන කරනවා නීති ආයතන වලින් කරලා මොන සාකි විතර තියෙන සමහර කියනවා මම තාක්ෂේ හිතවත් තියෙන නිසා මගෙන් ප්‍රශ්න අහනවා ජනපදයේ ජනවිද්‍යාවේ මට දෙන්න උත්තරයක් නැහැ. දැන් ඉතින් වෛද්‍යවරයෙක් කියනවා අපිට ගමන තුනයි තියෙන්නේ. ගමන හතරකින් තුනක් බ්ලොක් වුණා කියන ලොකු බොරු කිව්වා. දැන් ඒ මනුස්සයා එච්චර
ස්ටෙම් ගහන්නේ නැතුව ඉන්දියාවේ ලින් එකට ගිහින් ඒක කෙලිම කොහොමද? ඒක වෙලක් මහත්තයා මේ වෛද්‍යවරයෙක් මොකද කියන්නේ? තාම කිසිම ප්‍රයෝගයක් කරන්නද මගේ මිනිස්සු අහනවා. ඇයි ඒක කරන්නේ? මම ආණ්ඩුවනේ මම කියන්නේ මට දෙන්න උත්තරයක් නැහැ. පුළුවන් නම් මට උත්තරයක් දෙන්න මම ඒක දෙන්නම්. අපේ ගම්වල කොල්ලන්ට නැරි යනවා. තා දුන්නද දෙනයි ඉතිරින්නේ. ඒගොල්ලන්ගේ ඇර අනිත් ඔක්කොම ඉස්ලාමයට හදලා තියෙනවා. ඒක තමයි ඉස්ලාමයට හදලා නැහැ. හරියට ඉන්නේ කතා කරනවා. ඒ කෙනෙක් අනුකුමාර සනායකට සම්දිවි නිසා ලියුමක් ලියුවා. මම ලියුම දැක්කා විතුණක්. සති කීපකින් උත්තරයක් ආවා ජනාධිපති කාර්යාලයෙන් ඔබගේ ලිපිය පරිසර මාධ්‍යංශ ඉදිරිපත් කරා. ඒ කියන්නේ බලවත් නැහැ. පුළුවන් නම් අනේ මේ අසමංගල ඉන්න වයසට කවුරුත් දැන් ජීවත් වෙනවා ඒගොල්ලෝ ඉන්නේ සිවිල් සම්මත කොයිතරම් සොම්බියද කොයිතරම් සොම්බියද දැන් වයස 80 කියන්නේ උඩට ඉස්සරට තනින් සම්මත මේ වයස ගුරුගුරා ඉන්නවා කාමල ලොකු සේවයක් කරන පාන්සාලවල ඉඳලා සමාජ කටයුතු කරන ඉන්නවා සම්මත පදර නැහැ ඒවලට මේ පිටකලා සායන මම උදාහරණයක් උදාහරණයක් දෙන්න ඕන නිසා හරි